කාබනික වීගොවිතැන සඳහා අත්‍යවශ්‍ය කාබනික ද්‍රව්‍ය මොනවාද? කාබනික පොහොර වර්ග මොනවාද? රොක් ඩස්ට් ගල් කුඩු, ෆිෂ් හයිඩ්‍රොලිසේට් කියන්නේ මාළු දියර පොහොර. මේකදී මාළු කෑලි ඉවර තමනේ වලින් හදන්න බෑ. මේක කියන මින්සාලියෝ ඒ වගේ පොඩි මාළු වර්ග වලින් හදන්න ඕනේ. කොම්පෝස්ට් ටී මේකට අවශ්‍ය වෙන්නේ හොඳ තත්ත්වයේ කිලෝ 4-5 කොම්පෝස්ට්. ඒ වල ඉන්න ශුද්ධ ජීවීන් අපි වර්ධනය කරලා ද්‍රවයකට ගන්නවා ජලයට. ඒක තමයි කොම්පෝස්ට් ටී. ලැබ්ස් ලැක්ටික් ඇසිඩ් බැක්ටීරියා සීරම් මේක හදාගන්න අවශ්‍ය වෙන්නේ කිරි ලීටරයක් දෙකක් සහ හාල් යොදපු වතුර. ඊළඟට ERP රොක් පොස්පේට් කඩින් ගන්න වෙනවා. බනානා එක්ස්ට්‍රැක්ට් කියන්නේ කෙහෙල් ගහේ කඳේ මැද තියෙන බොඩේ සහ සීනි. එච්චරයි අවශ්‍ය වෙන්නේ මේකට. ඉතින් රොක් ඩස්ට් මේ ටික විතරයි. අක්කරයකට මේ ටිකට යන වියදම රුපියල් 10,000ක්වත් නැහැ. ඊට අමතරව සමහර වෙලාවට ඩොලමයිට් දාන්න වෙන්න පුළුවන්. pH අගේ අඩු නම් 6ට වඩා අඩුයි. ඩොලමයිට් කිලෝ 30ක් විතර අක්කරයකට. එහෙම නැත්නම් pH අගේ 6ට වැඩි. නමුත් මේ මොනවද කැල්සියම් මැග්නීසියම් අඩු නම් එහෙමනම් කැල්සියම් සඳහා ජිප්සම් කියන්නේ කැල්සියම් සල්ෆේට්, මැග්නීසියම් සඳහා කීසරයිඩ් ඒ කියන්නේ මැග්නීසියම් සල්ෆේට් දාන්න පුළුවන්. මේවා ස්වාභාවික khනිජ. ඉතින් කාබනික වගාවේ යොදන්න පුළුවන්. දැන් මේ රොක් ඩස්ට් ගත්තොත් රොක් ඩස්ට් දාන්න වෙන්නේ ගල් කුඩු දාන්න වෙන්නේ අවුරුදු 3කට හෝ 5කට සැරයක්. ඇයි ගල් කුඩු දාන්නේ? ගල් කුඩු දාන්නේ ප්‍රධාන වශයෙන් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. NPK කොච්චර තිබ්බත් වැඩක් නැහැ. අංශු මාත්‍ර මූලද්‍රව්‍යයේ අංශු මාත්‍රය නැත්තම් ඇති වැඩක්ම නැහැ. ඒවා තමයි මැංගනීස්, කොබෝල්ට්, මොලිබ්ඩිනම්, යකඩ, සින්ක් මෙන්න මේ වගේ ඒවා. ඒ වගේම රොක් ඩස්ට් වල කැල්සියම් හා මැග්නීසියම් තියෙනවා. අනිත් ඒවාත් තියෙනවා. ඉතින් රොක් ඩස්ට් ගත්තොත් මේ පාෂාණ ඇවිල්ලා ආග්නේය පාෂාණ ලාවා නැත්නම් ලෝදිය ඝන වෙලා හැදිච්ච ඒවා. පාෂාණ වර්ග ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙතන දීලා තියෙනවා බැසෝල්ට්, ග්‍රැනයිට් සහ ඩොලරයිට්. බැසෝල්ට් ලංකාවේ නෑ. ග්‍රැනයිට් සහ ඩොලරයිට් තියෙනවා. මේ දෙකේ වඩාත් හොඳ ඩොලරයිට්. ග්‍රැනයිට් අඳුර ගන්න පුළුවන් ලා පාටයි. මේකේ කුඩු ලා අලු පාටයි. ඩොලරයිට් තද කළු පාටයි. මේකේ ඩස්ට් එකත් වඩාත් කළු පාටට උරුයි. ඉතින් ඒක තමයි හලලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අක්කරයකට අවශ්‍යයි ලීටර් 5 වතුර බාල්දි ගත්තොත් 20ක් විතර අවශ්‍යයි. කියන්නේ කිලෝ 300ක්. එක බාල්දියක් කියන්නේ කිලෝ 15. ලීටරයක් ගල් කුඩු ලීටරයක් ගත්තොත් කිලෝ 3ක් බරයි. ඉතින් ලීටර් 5 බාල්දියක් කියන්නේ කිලෝ 15ක් බරයි. ඉතින් මේවා 20ක් දැම්මොත් කිලෝ 300ක් අක්කරයකට ප්‍රමාණවත් අවුරුදු 3කට නැත්නම් 5කට. ඊළඟට ගත්තොත් මේ ෆිෂ් හයිඩ්‍රොලිසේට් නිතර යොදන්න වෙනවා. ඒ ප්‍රධාන වශයෙන් යොදන්න වෙන එකක් තමයි මම කලින් කිව්වා අපි කොම්පෝස් හදන්නේ කුඹුරෙමයි. කුඹුරෙම කොම්පෝස් කරනවා තියෙන පිදුරු ටික. පිදුරු වල තියෙන කාබන් නයිට්‍රජන් අනුපාතය 60ට 1යි. මේ අනුපාතයට පිදුරු දිරන්න මාස 4කටත් වැඩි යනවා. ඒකට හාන වෙලා වෙනකොට පිදුරු දිරලා තියෙනවා. පිදුරු දිරන්න මොන හරි දෙයක් දිරාපත් වෙන්න කාබන් 30කට නයිට්‍රජන් එකක් ඕන. එහෙමනම් අපි දැන් පිදුරු වල තියෙන 60ට 1යි. එහෙමනම් අපි මේක නයිට්‍රජන් අඩංගු ද්‍රව්‍යයක් දාන්න ඕන. මේකට එක්ක පුළුවන් හයි නයිට්‍රජන් තියෙන LBCA වල දාන්න පුළුවන්. මේක පුළුවන් කුඩා ගෙවත්තකට. ගම්මිරිස් පැල තියෙනවනම් ඔය වටේට කොළ රුඩු එකතු කරලා ඔකට තිබ්බට ඇති වැඩක් වෙන්නේ නැහැ. ඔක දිරන්නේ නැහැ. දිරන්න අවශ්‍ය නයිට්‍රජන් පසෙන් ගන්නවා. ඒතකොට ගම්මිරිස් වලට නයිට්‍රජන් අඩු වෙනවා. එහෙමනම් මේකට අපි LBCA කොළ හරි මොන හරි මිශ්‍ර කරලා වතුර ටිකක් දාන්න ඕන. පාත්තියක් හදනවා. පාත්තියටත් කොළ රුඩු දාලා LBCA කොළ ටිකක් හරි දාන්න ඕන. නමුත් මේ වැඩේ කුඹුරකට කරන්න බෑ. පොඩි ලියද්ද කරනම් LBCA කොළ ගොඩක් තියෙනවා නම් ඔය LBCA කොළ ටික දාලා රේකකින් හරි කලවම් කරන්න පුළුවන්. නමුත් ලොකු කුඹුරක මේ වැඩේ කරන්න බෑ. ඒකට හොඳම දේ තමයි මේ මාළු දියර පොහොර. මාළු දියර පොහොරේ තියෙනවා කාබන් 3ට නයිට්‍රජන් එකක් තියෙනවා. මේක ඉහින්න පුළුවන්. හරි මාළු දියර පොහොර හදලා
ඒකේ මිලිලීටර් 100ක් විතර ලීටර් 16 ටැංකියකට දාලා අපිට මේක ඉහින්න පුළුවන්. අක්කර භාගයකට මේ වගේ ටැංකි 4ක් හෝ 5ක් තමයි යන්නේ. ඊට අමතරව අපි මේ මාළුදියර පොහොර පාවිච්චි කරනවා සති 3න් 3ට වගේ වියෝගාවට ඉහින්න. මොකද පසෙන් ගන්න නයිට්‍රජන් වලට වඩා 7 ගුණයක් එෆිෂන්සි එක වැඩි ශාක පත්‍ර වලින් ගන්න නයිට්‍රජන්. ඒකින්ද අපි ඒක පාවිච්චි කරනවා. ඒ වගේ මාළුදියර පොහොර යොදනවත් එක්කම අපි කොම්පෝස්ට් ටී ලැබ්සුයි මේ දෙකත් කලවම් කරලා අපි පිදුරු වලට ඉහිනවා. මොකද කොම්පෝස්ට් ටී වලින් හොඳට බැක්ටීරියා ලැබෙනවා. ලැබ්ස් වල විශේෂ බැක්ටීරියා තියෙනවා, ලැක්ටික් ඇසිඩ් බැක්ටීරියා. ඉතින් මේ වලින් ඉක්මනට මේක දි รา පත් වෙනවා. මේ බනානා එක්ස්ට්‍රැක්ට් එක අපි යොදන්නේ පූදින කාලෙට. නැත්නම් අපි හිතනවා මේ බණ්ඩි අවස්ථාවේ මුලදී තමයි මේක යොදන්නේ. ඒක මේක යොදන්නේ. ඒතර මෙතනදී වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේ කොම්පෝස්ට් ටී අපි සමහර වෙලාවට ශාකයේ රෝගයක් හැදෙනවා වගේ දැනුනොත් ශාකයේ වර්ධනය අඩු වුණොත් ඒකට තමයි මේ කොම්පෝස්ට් ටී පාවිච්චි කරනවා. ඒ වල තියෙන බැක්ටීරියා මේ උත්තේජනය කරනවා. මේ වලින් හෝමෝන් නිෂ්පාදනය කරනවා, ඇන්ටිබයොටික් නිෂ්පාදනය කරනවා. මම ඉදිරි වැඩසටහනේ කියන්න මේවා කොහොමද හදාගන්නේ කියන එක. කොම්පෝස්ට් ටී ලැබ්සා බනානා එක්ස්ට්‍රැක්ට් එක. ඒ වගේම දැන් රොක් ඩස්ට් ටික දාන්නේ කොයි වෙලාවෙද? දාන්නේ අපි අස්වැන්න ගත්ත ගමන් සුමානයක් වගේ ඇතුළත මේක දානවා නම් තමයි හොඳ. මොකද මේක කාලයක් යනවා මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය පසට දෙන්න. අපි ශුද්ධ ජීවීනුත් දාපුවම ඒවා ඉක්මනටම මේ ටික පසට ලබා දෙනවා. ERP කිලෝග්‍රෑම් 40ක් විතර අවශ්‍යයි අක්කරයකට. මේක දාන්න ඕනේ හාන්න කලින්. හාන වෙලා වෙනකොට දැන් කොම්පෝස්ට් වෙලා ඉවරයි පිදුරු ටික. මේ වෙලාවේ දාන්න ඕනේ. අනිත් එක ජලය ගැන කියන්න ඕනේ. ජලය බඳිනකොට කාබනික වාතාවරණයද අපි ශුද්ධ ජීවීන් එක ගනුදෙනු කරන්නේ. ඒගොල්ලන්ගේ හුස්ම හිර කරලා මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා ජලය බඳිනවා නම් අනිවාර්යයෙන්ම අඟල් දෙකකට අඩු වෙන්න ඕන. අඟලක් තමයි වැඩිම හොඳ. මුල් අවස්ථාවේදී නම් බැඳලා තිබ්බට කමක් නැහැ. මොකද වල්පැල විනාශ වෙන්න කියලා. නමුත් ඊට පස්සේ බණ්ඩි අවස්ථාවේදී වුණා පසයට ජලය තියෙනවා. ඉතින් මෙයා ශුද්ධ ජීවීන් දිලීර මේ ජලය පසයටින් අරන් දෙනවා අඩි 2-3ක් හරි පල්ලෙහාට ගිහිල්ලා. මේ ඒගොල්ලන්ට හුස්ම ගන්න දෙන්න. අඟලක් විතර වතුර බැඳහම ඇති ඕනම අවස්ථාවකදී. දැන් වාරි මාර්ග ක්‍රමයක් යටතේ ජලය සපයන විදිහට වෙලාවක නම් මේක පුළුවන්. ඕනනම් ජලය බැඳලා තියා ගන්නවා. දවස් දෙකක් ජලය බඳින්න නැතුව තියෙනවා. නමුත් වැස්සෙන් වගා කරන වෙලාවක මේක අමාරුයි. ඉතින් ජලය බැඳලා තියෙනවා. ජලය හිගයක් ආවොත් කියලා. හැබැයි අඟල් දෙකකට වඩා අඩුවෙන් ජලය බැඳලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්යම දෙයක්. අනිත් එක තමයි බීජ. දැන් ඔයගොල්ලෝ දන්නවා කඩෙන් ගන්න බණ්ඩක්ක බීජ අරගෙන තක්කලි බීජ අරගෙන වාණිජ වගාවක් නම් කරන්න බෑ. දැන් කලින් වීඩියෝ එකේදී මම කිව්වා ශාක හැම ශාකයක්ම දැන් ඕගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ රනිල ශාකවල මූල ගැටි තියෙනවා. රනිල ශාකවල විතරයි. ඒ කියන්නේ කව්පි මුං ඇට බෝංජි මේවල මූල ගැටි තියෙනවා. මේවා ඇතුලේ ඉන්නවා රයිසෝබියම් කියලා බැක්ටීරියාවක්. ඒක වායු ගෝලයේ නයිට්‍රජන් ගන්නවා. එච්චරනේ කියලා තියෙන්නේ. එහෙම එකක් නැහැ. හැම ශාකයකම මුල ඇතුලේ බැක්ටීරියා ඉන්නවා. බැක්ටීරියා ගන්නවා. කණ්ඩ දීලා ඇතුළට ගන්නවා. අර්ගන ඒගොල්ලන් සාරය උරා බීලා ආපහු යනවා. ඒක ආපහු ඒගොල්ලෝ හැදිලා ආයෙ එනවා. මේක සයිකල් එකක්. ඉතින් මෙතනත් ඉන්නවා මේ ඇතුළට ගන්න සමහර බැක්ටීරියා වලට නයිට්‍රජන් වායු ගෝලයේ ගන්න පුළුවන්. අනිත් එක මේ බැක්ටීරියා ගත්තොත් මේ ඇතුළට එන බැක්ටීරියා විස බීජ නෙමෙයි. විස බීජ බැක්ටීරියා ඇතුළට කරගන්න හිතකර බැක්ටීරියා ගන්න. මේ හිතකර බැක්ටීරියා හොඳ අය ශාකයේ උඩට යනවා. උඩට ගිහිල්ලා පරාග වලට යනවා. ඩිම්බ වලට යනවා. පරාග ඩිම්බ වෙලා හැදෙන බීජයට යනවා. එතන මේ බීජයේ මේ බැක්ටීරියා තියෙනවා නම් විතරයි මේක පැලවෙනකොට මුල් හොඳට අතු බෙදිලා මූලකේජ හැදෙන්නේ. බැක්ටීරියා නැත්තම් මූලකේජ හැදෙන්නේ නැහැ. මේ ශාකයකට මුලට බැක්ටීරියා ඇතුල් වෙනකොට තමයි මූලකේජ හැදිලා මූල මණ්ඩලය හොඳට හැදෙන්නේ. දැන් ඔබ ගන්න කඩෙන් ගන්න ඒවල බීජ ප්‍රතිකාර දාලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මොකක් කියලා? විස බීජ පැතිරෙන එක වළක්වන්න කියලා. මේ ශාකයේ විස බීජ යනවා. හරි. අහිතකර බැක්ටීරියා රෝගකාරක යනවා. ඒක හින්දා බීජ ප්‍රතිකාර දාන්න. නෑ ඒක නෙමෙයි බීජ ප්‍රතිකාරක දාන්නේ. බීජ ප්‍රතිකාරක දාන්නේ තනිකරම මේක රසායනික පොහොර මතම රඳා පවත්තන්න ඕන හින්දා. ඇයි හරියට මුල හැදෙන්නේ නැහැනේ. ඒක හින්දා එතෙන්ට
අනිවාර්යෙන්ම රසායනික පොහොර දාන්න. ඒකට ඒක හැදෙන්නේ. ඒක දාන්නේ බීජ ප්‍රතිකාර දාන්නේ. ඒ හින්දා ඔබට හොඳම වැඩේ බණ්ඩක් හෝ තක්කලි ගන්නවා නම් වගාවකින් කෙලින්ම බණ්ඩක් කරලකින් ගන්න එක. එහෙම නැත්නම් මේ බීජ කොම්පෝස්ට් ටී වල විනාඩි 10ක් 15ක් පොඟවලා ගන්න. ඉතින් මේ දේම කරන්න වෙනවා වී වලට. මොකද වී toy bitter වී කියන ඒවා සමහර වෙලාවට බීජ ප්‍රතිකාරක දාලා තියෙනවා. මේවා පුස් කනවට නරක් වෙනවට ඕවට බීජ ප්‍රතිකාරක දාලා තියෙනවා. ඒකින්ද වගා කරද්දී මේ බීජ පැල කරන්න කලින් 24ක් හෝ 48ක් හෝ වතුර පොඟවලා ඊට පස්සේ එළියේ තියලා යන්තම් මුල ඇදීගෙන එන අවස්ථාවේ තමයි පැල කරන්නේ. මෙන්න මේ අවස්ථාවේදී පැල කරන්න විනාඩි 15කට හෝ 30කට කලින් මේ කොම්පෝස්ට් ටී වල මේක පොඟවන්න ඕන. පොඟවලා ගත්තාම මෙන්න මේකට හොඳ හිතකර සුද්ධ ජීවීන් ඇවිල්ලා ඉන්නේ. මේගොල්ලෝ ඉස්සහම කෙලින්ම හොඳ මූල මණ්ඩලයක් එනවා. මේ මූල කේශ තියෙන හොඳට අතු බෙදිලා තියෙන ඊටම පහළට ගමන් කරන මුල් එනවා. ඒතර මේක හොඳට වර්ධනය වෙනවා. ඒක අනිවාර්යම දෙයක්. කාබනික විවගාවේදී මොකද රසායනික පොහොර දානකොට නම් ඉතින් මුල එච්චර තිබ්බේ නැතත් ඔය රසායනික පොහොර දාලා ඔය ගන්නවා. බීග හරියට හැදෙන්නේ නැහැ. නමුත් ඒ කරල්ලෙන්නේ නැහැ හරියට. නමුත් ගහ නයිට්‍රජන් දාලා පුම්බල ගන්නවා. මොකද ශාකයක් නයිට්‍රජන් උරා ගන්නකොට විශේෂයෙන්ම නයිට්‍රේට් හැටියට එක නයිට්‍රේට් අණුවකට ජල අණු 3ක් එයා උරා ගන්නවා. ඒ ශාකයකට ජීව රසායනික ක්‍රියාවලට ප්‍රභාසංශයේ ජලය අවශ්‍යයි. ඊට අමතරව ජලය අවශ්‍ය වෙනවා මේ රසායනික පොහොර උරා ගන්න. ඒකට රසායනික පොහොර වලින් තමයි මේ ගහ තියෙන්නේ. ඒකින්ද මේ ගහ ඉතා දුර්වල ගහක්. මේක ලේසියෙන්ම රෝගවලට හා පරිබෝධකයන්ට ගොදුරු වෙනවා. මම ඊළඟ වීඩියෝවෙන් කියලා දෙන්නම් මෙන්න මේ කොම්පෝස්ට් ටී ලැබ්සා බනානා එක්ස්ට්‍රැක්ට් එක තියෙන එක හදාගන්න